අපිරියාවෙන් කලකිරීමෙන් ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් ඇහුවේ. එකපාරම හිතුණලු මගෙන් ස්වාමියාට වෙන්න ඕන කරන යුතුයකම් ටික සේරම කරන්න. පින්නතුනි වෙනදටත් කලින් නැගිට්ටලු. ආවට ගියාට ඉුවේ නෑලු. වෙනදට වඩා හොඳට ලං වුණාලු. දවසක් මහත්තයා බාත්රූම් එකේ ඉන්නකොට අර අනියම් බිරිඳගෙන් දුරකථන නැමතුමක් ඇවිල්ලා. ඒ කාන්තාවගේ ධෛර්යය කොච්චරද කියනවනම් ෆෝන් එක ආන්සර් කරලා කිව්වලු මහත්තයා නානවා ටික්කින් ගන්න කියලා. මේ දැන ඊට පස්සේ මහත්තයා එළියට ආපු ගමන් කිව්වලු අහවලා කෝල් එකක් ගත්තා මොකද දන්නේ ගණ්ඩ වෙයි කියලා. පින්නතුනි මේ බුදුරුනේ උගන්නන් වෛරකාරකම නැති කරන්න තියෙන එකම උත්තරය මොකද්ද? මෛත්‍රිය. අර අචාන්චාහාමුදුරෝ අර ඩ්‍රෝන් එක බෑවට පස්සේ වැහලා පැවුවාගේ. අචාන්චාහාමුදුරෝ උන්වහන්සේගේ ආරණ්‍යයේ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මේ අල්ලපු ගමේ ලොකු මියුසිකල් ෂෝ එකක් තියෙනවා සද්දේ වැඩි. භාවනා කරන්න බෑ. මේ ගෙවල් වලත් මෙව්වනේ තියෙන්නේ. හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකද්ද? ഘോഷාවේ ස්වභාවය ഘോഷාව පින්නතුනි. පෞකාරයාගේ ස්වභාවය මොකද්ද? පෞකාරකම්. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි ඒක අපිට ඒ ස්වභාවය ඒ යථාර්ථය අපිට නැති කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මොකක් වෙන්නද? මම ඇහුවා අර නෝන මහත්තයාගෙන් මෙච්චර දේවල් දැනගෙන ඉවසන් හිටියේ කොහොමද? එතකොට කියනවා හාමුදුරුවනේ මම ඒකත් කියපු විදිහටම කියන්න මිනිහාගේ බලුකම් තිබ්බට මට ඒව කරන්න බෑ කිව්වා. පැහැදිලිද මං කියන එක? පෞකාරකම අසත්පුරුෂකම අනෙක තුල තිබ්බාය කියලා වැඩිපුරම කුලප්පු වෙන්නේ කවුද? අපි. මේ පින්නතුන්ට මේ අම්මලාට තාත්තලාට කවදාවත් ජීවිතේ ඔයත්තු කරපු වැරද්දකට කේන්ති ගිහින් තියනවද? කේන්ති ගත්තනම් ගත්තේ කවුරු කරපු වැරද්දකටද? අසම්මත ජාතියකට අපි කරන වැරදි වලට අපිට කේන්ති තියනවද? දැන් හිතන්නකෝ අද හැන්දෑවේ ගෙදර ගිහිල්ලා කුස්සියේ ඉන්නකොට මොකක් හරි පිගානක් අපි අතින් බිඳෙනවා. කාටවත් සද්ද ඇහුන්නේ නැත්තම් මොකද කරන්නේ? කටු ටික අල්ලලා විසික් කරනවා නෙමෙයිද? බැරි වෙලාවත් අපි ශාලේ ඉන්නකොට කුස්සියෙන් ওই සද්ද ආවනම් මොකද කරන්නේ? බෙරිහන් දෙන්නේ නැද්ද ගෙදර බිත්තිත් එක්ක ගලවන ගන්නට? ජීවිතේ හැම වෙලේම අපි උත්සාහ කරනවා අපෙන් වෙන වැරද්ද වහගන්න. අපි හැම වෙලේම උත්සාහ කරනවා අපෙන් වෙන වැරද්ද සාධාරණීකරණය කරන්න. හැබැයි අර වෙන කෙනෙක් කරපු වැරද්දකට අපි හැමදාම කුලප්පු වෙනවා, කේන්ති ගන්නවා, කලබල වෙනවා, ඇවිස්සෙනවා, කුණුහරුප කියනවා, ද්වේෂය, වෛරය ඇති කර ගන්නවා, ඊර්ෂ්‍යාව ඇති කර ගන්නවා. මේ ලෝකෙ වෙන්න තියෙන හැම අකුසලයක්ම සිද්ධ කර ගන්නවා පින්නතුනි තව කෙනෙකුට වැරදුනහම.